ආයුබෝවන් නැවුම් බලාපොරොත්තු සමගින් ලස්සන උදෑසනක් ඔයාලා සියලු දෙනාටම. ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මම දිග ගමනක් ගිහිල්ලා හිටියා. ඉතින් අද තමයි ටිකක් මේ එළියට බහලා ඔයාලට වීඩියෝ එකක් ගේන්න හිතුවේ. ඉතින් දිගු කාලෙකින් පස්සේ මේ බලන්න ඉතින් මගේ මල් ටිකට නම් මොනවත් හානියක් වෙලා තිබුණේ නෑ. ලස්සනට තියෙනවා. ඉතින් මේ අලුත් මලුත් පිපිලා තියෙනවා. මේ බලන්න ලස්සන. ඉතින් ආසයි එහෙම දැක්කහම හරිම ලස්සනයි. මේ සිංගෝනියම් වැලකුත් මේ ගිහිල්ලා මේ වතුර බටේ දිගේ ඉතින් ලස්සනට තියෙනවා. මේ මගේ සුපුරුදු බිගෝනියා ටික. මේ ටිකත් ලස්සනට තියෙනවා. මේ අලුතෙන් හදපු එක. මම හිටියේ නැති කාලේ ඒවත් ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් ගෙදර හිටපු පුතා දුව එහෙම මේවා හොඳට බලාගත්තා. ඉතින් ලස්සනට තියෙනවා. දැන් ඉතින් ආයෙත් මේකට චුට්ටක් අලුතෙන් සාර්ථක කරන්න පටන් ගන්නවා. ඉතින් මේ මගේ රෝස පාට සිංගෝනියම් එක ඔයගලන්ට මතක ඇති. දැන් ඒක ලස්සනට තියෙනවා. දැන් ඒක වැලක් වගේ මේ උඩට යනවා. ඉතින් ඒකට ආධාරකයක් මේ හිටවන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් මේ පැර ටික ඉතින් ලස්සනට තියෙනවා. දැස්සක් තියෙන නිසා. ඉතින් මේ බලන්න කැන්ඩියන් ඩාන්සර් ඉත්තකුත් ලස්සනට හැදිලා තියෙනවා. මල් ගොඩකුත් එක්ක. ඉතින් හරිම ආසයි මේව දකින්නකොට. ඉතින් මගේ ඇන්තූරියම් ටිකත් මේ තියෙනවා හොඳට. ටික දවසකින් ඉතින් මම හිටියේ නැති නිසා අත ගහන්න බැරි වුණා. ඒ වුණාට එයාලත් ලස්සනට මේ මම හිටියේ නැති දවස් ටිකෙත් ලස්සනට මල් දීලා ඉතින් ලස්සනට පිපිලා තියෙනවා. ඉතින් ආසයි මේවා දකින්නකොට. ඉතින් දැන් ආපහු මේවා ටිකක් මේ සුද්ධ කරලා පොහොර ටිකක් එහෙම දාලා ආයෙත් මේ හොඳට හදලා ගන්න. ඉතින් මේ බලන්න මෙයාලත් මේ ලස්සනට තියෙනවා. ඉතින් ආසයි මම බයේ හිටියේ මගේ මල් ටික සවුත්තු වෙලා ඇති කියලා. නැහැ. එයාලා හොඳට මේ ලස්සනටම ඉන්නවා. ඉතින් දැස්සක් තිබුණානේ. ඒ නිසා මේ ලස්සනට මල් දීලා එයාලා ඉන්නවා. මේ බලන්න තවත් ලස්සන බයි කලර් ඇන්තෝරියම් මල. එයා ලස්සනට ලොකුවට පිපිලා තියෙනවා. බලන්න මේ කැලේඩියම් එක මෙයාගේ ලොකු ලස්සනට තිබුණා. මම ඔයාලට කලින් පෙන්නුවා. ඉතින් දැන් ඒ කොළ ඔක්කොම මැරිලා දැන් අලුතෙන් ආපහු පුංචියට කොළ හැදිලා තියෙනවා. මේ බලන්න මෙයාලත් ලස්සනට ලොකුවට හැදිලා තියෙනවා. ඉතින් හරිම ආසයි මේ විදිහට දකින්නකොට. මේ බලන්න දිය කුණ්ඩලු එකකුත් ඒ අස්සෙම ලස්සනට හැදිලා තියෙනවා. මේ ඇන්තෝරියම් පැලත් එක්කම. ඉතින් ලස්සනට තියෙනවා. මේ මගේ මාලෙන් පොකුණ එතනට මේ අවුව වැටෙන්නේ නැති නිසා ඒකේ මල් එනවා හරි හොරයි. ඉතින් ආසයි මලක් හිටෙනකන් මාළු පැටවු එහෙම ඉතින් ඉන්නවා. ලස්සනට මම තියාගෙන ඉන්නවා. ඉතින් මෙයාලත් ලස්සනට තියෙනවා. ඉතින් වැස්ස නිසා කියලා මම හිතනවා හොඳට මේ පන ගහලා තියෙනවා. මේ කිසිම දෙයක් වෙලා නැතුව. මේ මගේ සුදු පාටයි කොළ පාටයි එකට වගේ තියෙන සිංගෝනියම් පඳුර. මේ මගේ බර්ඩ් නෙස්ට් පඳුරු දෙකක් මට තියෙනවා. ඒ වගේ මැද්දට රඹුටන් ගහේ කොළ වැටිලා. ඉතින් ඒවා හිමිහිට සුද්ධ කරන්න ඕනේ. මේවත් ලස්සනට තියෙනවා. ඇග්ලොනිමා ටික මේ ටික හොඳට තියෙනවා. ඒ වගේ මැද්දට කොළ එහෙම වැටිලා. ඉතින් ඒවා මේ ලස්සනට සුද්ධ කරලා ගන්න ඕන. හිමීට ඉතින් කරනවා. එකපාරට ඉතින් හැමදේම කරන්න බැරි නිසා
ඉතින් ඔයාලා හැමෝට එන්න බැරි වුණා අද දවසකින්. ඒකයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ආදරෙයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න. මොනතරම් කරදර බාධක ආවත් හැම වෙලේම සතුට සිතින් ඉන්න උත්සාහ කරන්න. ඔයාලා සියලු දෙනාටම දනදා සමිඳු පිහිටයි.